දුස්තරලටවත් හිතාගන්න බැරි ලෙඩ තිබ්බා. අනේ බොහොම පිම්මඩ කතා කරන්න බෑ. දැන් මොකද උනේ? එයාට දෙක හොඳයි කියනවා. කොච්චර කාලෙකින්ද? දැන් අවුරුදු 10කටත් වැඩි. අවුරුදු 10කට වැඩි දැන් හොඳයි දෙවියන් වහන්සේට ප්‍රශංසා ඉතුරු තියෙන සියලු දුර්වලකම් වේදන් නස්සරිය යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ ලේවල ඵලයෙන් මුළු මනින්ම සුවපත් වී නිදහසෙන් තන කරනවා. බලන්න පුතා කොහෙන්ද ආවේ? දෙනියා ඉඳලා පාස්ටර්. දෙනියා ඉඳලා ඇවිල්ලා තියෙන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දෙවියන් වහන්සේට මහිම වේවා. ඊයේ තමයි පාස්ටර් මෙයා TikTok එකේ දැකලා තියෙන්නේ මේ වැඩසටහන දේවමයන් ඊයේම එන්න තීරණය කරලා ඇවිල්ලා පාස්ටර්. praise god. ආපු එකේ ඔයාට මොකද්ද ලැබිච්ච ප්‍රතිලාභය? මට මල්ලිට හොඳ වෙච්ච එක. පොඩක් පැහැදිලිව කියන්න. ඔයාගේ ඇස්මනා පිට මල්ලිට හොඳ වෙච්ච එකට සතුටුයි මට ගොඩක්. මම මෙයා වෙනුවෙන් ගොඩක් වේදම් කරා. අවුරුදු 4ක් රට හිටපු සල්ලි මෙයාට යට කරේ. අවුරුදු 8ක් තිස්සේ කොච්චර වේදම් වෙලා ඇතද නිකන් දලවසේ කියන්නේ? දලවසින් බැලුවොත් ලක්ෂ 50කට වැඩි මම ලක්ෂ 50කට වැඩි වේදම් කරා. දැන් ලක්ෂ කීයක් ගියාද මෙතන සුවය ලබන්න? 7 5ක්වත් කියන්නේ කවුද සුවය දුන්නේ? හalleluya. දෙවියන් වහන්සේ